ඔය දුම්රිය සේවයට අපි එනකන් අවුරුදු ගාණක් අවුරුදු 7කින් දුම්රිය නිලදා සේවකයන් දුම්රිය රියදුරන් අරන් නැහැ. 7කින් හෝ ඊටත් වැඩි කාලෙකින්. අපි තමයි දැන් 190ක් අරන් තියෙන්නේ. හරිද? දැන් පුහුණු කරන්නත් පටන් අරන් තියෙන්නේ. ඔය ස්ටේෂන් මාස්ටර්ස්ලා අපිත් ආවට පස්සේ තමයි අවුරුදු 10ක 7-8කට පස්සේ අරන් තිබෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාගේ මග පෙන්වීමත් එක්ක අපි සෑම රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය දේවල් දිනු කරනවා. ජනවාරි පඩිය අරගෙන තමයි සමහර මේ ස්ට්‍රයික් කරන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි අපි උගන්ලා තියෙන වෘත්තීය සමිතියට සටන් කරන්න ජනතාව වෙනුවෙන්. අපි වෘත්තීය සමිතියට කඩාකප්පල්කාරී වැඩ උගන්වන්න කරදාස් විතර නෑ. කරගන්න විදිය. ඒක විග්‍රහ කරගන්න විදිය. ගරු කතා නිසා මම කියන්න කැමතියි අපි ඉතාමත්ම කනගාටු වෙනවා. මොකද මේ දුම්රිය නිලධාරී මහතුරුන්ගේ දරුවෝ ඕ ලෙවල් වලට යනවා. ඒගොල්ලන් යම්කිසි වැටුපක් ලබන පිරිසක් අනිත්‍යයට සාපේක්ෂව. නිසා අපි කියන්න කැමතියි ඕ ලෙවල් දරුවන්ව බිලිගන්න තරම් දුරට ඔබතුමාලා යන්න ලෑස්ති කියන එක දැනගන්න ලැබීම අතිශය කනගාටුදායකයි. නමුත් ඒ දැනුම ලබා දුන්නට ස්තුතියි. ඒ නිසා අපි තීරණය කළා ඒ ත්‍රිවිධ හමුදාවේ පුහුණුව සම්බන්ධ කාරණේදී අපි දරුවන් ගැන හිතලා අපි ඒක වෙනස් කරගත්තා. නමුත් අපි හිතනවා මේ රටේ කිසිම කෙනෙක් විශේෂඥ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, මිනින්දෝරුවෝ, ඇකවුන්ටන්ට්ලා, නර්සස්ලා හැම එකක්ම ත්‍රිවිධ හමුදාවක් සතෝ ලෝකෙ පුරාම තිබෙනවා නම් එකෙන් වෙනස් වෙන්න බෑ. මම දැනගන්න කැමතියි ඔය දුම්රිය රියදුරු මහතුරු සමහරලාට එන්නේ හමුදාවෙන් හදපු පාලම් උන්. හමුදාවෙන් හදපු පාරවල් වල. එතකොට ඒ හමුදාව තමන්ගේ වෘත්තියට අභියෝගයක් ලෙස හිතන එක මට ඒ මනස තේරුම් ගන්න බෑ. ඒ ඇත්තටම ගත්තොත් මම සාමාන්‍ය පෙළ දරුවන්ගේ සමාවිල්ලනවා අපේ යටතේ එහෙම නිලධාරීන් පිරිසක් සමහරට හොඳ නිලධාරීන් ප්‍රමාණයක් ඇති දුම්රිය මේ රියදුරු අතරත් ඇත්තටම මම සමාවිල්ලනවා. මම හිතුවේ නෑ කවදාවත් සාමාන්‍ය පෙළ දරුවන්ගේ විභාගය බිල්ලට තියලා තමන්ගේ මේ ත්‍රිවිධ හමුදාවේ 20 දිනේ පුහුණු කරගන්න එකට ඕන බිල්ලක් ගන්න තමන් ලෑස්ති කට්ටියක් අපේ දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශයට ඉන්නවා කියලා දැනගන්න ලැබීම අතිශය කනගාටුදායක දෙයක්. මම සාමාන්‍ය පෙළ දරුවන් නිසා දෙමාපියන්ගෙන් අපි සමාවිල්ලනවා. ඊයේ පැය 2-3කට හරි වෙච්ච කලබලය ගැන. නමුත් දැන් අද ප්‍රශ්නයක් නෑ. අද කෝච්චි ගිහිලා තිබෙනවා. දරුවෝ විභාගයට ගිහිල්ලා ඇති. බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දුන්නා.